අද ජුක්කෝන්ගේ යාළුවෝ සේරම අපේ ගෙදර ඇවිල්ලා. පිටිය යනවද? මොකද මේ කරන්නේ? අපේ ගේට් වල ළඟදී මට ලීසෝ පුතා මුණ ගැහුණානේ. ඉතින් රෑ කෑමට අපිත් එක්ක ඉන්න කියලා මං එයාට කිව්වා. දෙන්නම කොහොමද එකට ආවේ? මම්මගේ පාට් ටයිම් ජොබ් එක හොරාට නේද කරනවා කිව්වේ? අපි මේ පොඩ්ඩක් එළිය ඇවිදින්න. ගෙදර වැඩ කියලා නේද මට කිව්වේ? බොරුද කිව්වේ? මේකයි. ඔයා මෙයාට බනිනවද? ඔයාලා අතර සම්බන්ධයක් තියෙන වුණත් අපේ අම්මා දන්නේ මේ සම්බන්ධය ගැන. ඒක ත්‍රාසක්ද? අද ගොඩක් අය ඉන්න නිසා අපිට ඩම්ප්ලින්ග්ස් ඉක්මනට හදා ගන්න පුළුවන්. මොකක්? අම්මා තව මේව හැදුවේ නැද්ද? අයියෝ මේ අයිට කියලා ඒව හදව ගන්න. ඩම්ප්ලින්ග්ස් නියම රසට කන්න පුළුවන්. ඒව හදපු ගමන් තම්මල කෑමමයි නේද පුතා? ගෝන්ගේ බොයිෆ්‍රෙන්ඩ් හන්සෝජුන් මෙන්න මගේ ප්‍රතිවාදිය හම්බුණා. යන්න ඕනේ ඔයාගේ නපුරුකමට. මොකද්ද? එහෙම තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. මොකද්ද කිව්වේ? එනෝ මෙතන. ඔයා මේ මෙච්චර බෙහෙත් බොන්න එපා. කරුණාවන්ත වුණා නම් ආයුෂත් දික් වෙනවා. උඹ මොනවද මෙහෙ කරන්නේ? ඉස්කෝලේ වැඩවලට තොරතුරු එකතු කරන්න නම් නෙමෙයි ආවේ. උඹ ඉතින් ඉස්කෝලේ ගියේ කෙක්කෑ. එතකොට ඔයා ඉස්කෝලේ ගියෙත් එහෙද? ඉස්කෝලේ නම් ගියේ නැහැ. නෑ මේ මං කිව්වේ ඔයාගේ මූලික අධ්‍යාපනය. කිසිම ඉස්කෝලේකට ගිහින් නැහැ. ගොඩක් කාලෙකට පස්සේ මං අද ජියා එක්ක එකතු වෙලා කෑම හැදේ. කොහොමද? ඔයා කැමතිද? ඇත්තම කියනවා නම් මම මේවට කැමති නෑ. අනික මේවට ලුණුත් වැඩි. ඔයාට ඉඩ නෑ. මං හාරන්න දන්න නෑ. ඇයි අරකි මින්ට් චොක්ලට් අයිස්ක්‍රීම් නැත්තේ? තියෙන දේ අරන් කන්නකෝ. හරි පුදුම කඩයක් නෙමේ ඕන දෙ නෑනේ. මගෙන් පුංචි තෑග්ගක් ඔයාට. ලයිටරය? මං දුම්බුර නෑනේ. ඔබ ඇමතු අංකය භාවිතයෙන් නොමැත. ලියෝන් කොහමද? හායි. කොහොමද? අපොයි. කිව්ව නේද පාඩියේ? මෙන්න මෙහෙට දෙනවා කෑම එක ඔක්කොම බදාගෙන මී හරකයක් වගේ ගිලිනවා. කවද්ද ඔය කෑම කන එකේ ඉවරයක් තියන්නේ ආ? ඔයාට උඩු ඉරියාවක් නේ තියෙනවා කන එක ගැන. අර මල් කුමාරියෝ 4 දෙනාගේ බැල්ම ගන්න ඕන නම් ඩයට් කරන්න ඕනේ කියන එක දන්නේම නැද්ද? ඔය විදියට කාලා ඇඟ කෙට්ටු කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙනද ඉන්නේ? ඔන්න ඔය කන එකේ සීමාවක් තියෙන්න ඕනේ. මෙන්න මෙහෙට දෙන්නයි කිව්වේ. මෙහෙට දෙන්නකෝ. ඩයට් කරනවා කියලා ඩයට් කරන්න බෑ. ස්විමින් කරන්න ඕනේ නම් ඇඟ ගානකට තියෙන්න ඕනේ කියලා තේරෙන්නෙම නැද්ද? අර කිංයන් වගේ වෙන්න හිතන් ඉන්නේ. පොඩ්ඩක්වත් තේරෙන්නේ නැද්ද මේ මෝඩිට? මෙන්න මෙහෙට දෙන ඔය කෑම එක. දෙන්න බෑ.